ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ එකතු වෙන්නේ මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ රසම රස කෑම රෙසිපි දෙකක් බෙදා ගන්න. ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්න යන්නේ රසම රස බටු මෝජුවක රෙසිපි එකකුයි නාමර කිරිකචු මාළුවක රෙසිපි එකකුයි. එහෙනම් මෙන්නකෝ අපි බටු මෝජුව හදමු. බටු ටික හොඳින් සෝදලා තෙත බේරෙන්න තියලා මෙන්න මේ විදිහට පුංචි තීරු වලට අපි බටු ටික හිමින්ට කපා ගමු. බටු තීරු වලට කපා ගන්න එක ඇත්තටම හොඳයි. මොකද ලොකු කෑලි කපා ගත්තාම වැදෙන්නත් වෙලා යනවා. ඒ වගේම හරියට ඇතුළේ අර ක්‍රිස්පි ගතියට නැහැ. ඇතුළේ තැම්බිලා වගේනේ තියෙන්නේ. එහෙම රස නැහැ බටු මෝජුව. ඉතින් බටු මෙන්න මේ විදිහට පුංචි තීරු වලට කපා ගත්තාම අපේ බටු මෝජුව අපිට ලේසියෙන් රසට හදා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේ බටු කපද්දී අපි සමහරු බටු මෙහෙම පොඩිවට තීරුවට කපලා කහ අනනවා. සමහර අය ලුණු කලවම් කරනවා. මොකද කහට පිපෙයි කියලා හිතලා. ඇත්තටම කහ අනපුවාම කහ රහ එනවා. ඒ වගේම ලුණු මිශ්‍ර කරාම වතුර උනනවා. ඉතින් මේ වතුර උනනකෙන් මේ බටු මෝජුවකට වතුර උනන්න ගන්නවා. ඒ කියන්නේ හොඳට ක්‍රිස්පියට බැදෙන්නේ නැහැ. ඒ වගේම වෙලා යනවා. අර මං කිව්වා වගේ ඇතුළ නිකන් වතුර ගතිය තියෙනවා. ඒ හින්දා වතුර මුහු නොවන තරමට හොඳයි. ඒ වගේම අපි බටු ටික හොඳට කල් තියා ගන්නත් පුළුවන්. මේ විදිහට ක්‍රිස්පියට බෙදලා තියාගත්තොත් එහෙම බටු බෙදලා තියාගෙන අපිට හදා ගන්නත් පුළුවන්. මේ මෝජුව නම් සතියක් දෙකක් විතර කල් තියා ගන්නත් පුළුවන්. වතුර මිශ්‍ර නොවෙනවා නම්. හරි මම මේ බටු මෝජුව ටිකක් වෙනස් විදියකට හදන්නේ. මම ඒකට අබ මේස හැන්දක් විතර විනාකිරි මේස හැන්දි දෙකක විතර පෙඟෙන්න දාලා පැය 2-3ක් තියනවා. ඊට පස්සේ තමයි මම බටු මෝජුව හදන්න පටන් ගන්නෙ. ඕගොල්ලෝ මතක ඇතුව විනාකිරි වල මේ විදියට පෙඟෙන්න තියෙන අබ වීදුරු භාජනයක හරි ප්ලාස්ටික් භාජනයක හරි මැටි භාජනයක හරි දාලා තියන්න. මොකද ඇලුමිනියම් වල විනාකිරි දාලා තියන්න හොඳ නැහැ. ඒක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් දැන් යන්නේ අපි ගොඩාක් දෙනෙක් ආස කරන කිරි කචු මාළුව හදාගන්න. මේ කචු ටික මම ගත්තේ කඩෙන්. කිරි කචු කිලෝ එකක් රුපියල් 400ක් විතර වුණා. මං කිලෝ එකක් ගෙනාවේ. ඇත්තටම මේ කිලෝ එකක් ගේන එක හරිම පාඩුයි කියලා හිතෙනවා. මොකද මේකේ ග්‍රෑම් 200ක් වගේ තිබුණේ කිලෝ එකක් ගෙනාවට. හැබැයි අර අපි කඩෙන් ගන්න කොට්ට කචු වලට වඩා මේ අලුත් කචු වලින් කිරි කචු මාළුව හරිම රසයි. මම මේ කචු සුද්ධ කරගන්න අතරෙම බටු ටිකත් බෙදෙන්න දා ගන්නවා. එතකොට වැඩ දෙකම ඉක්මනට කරගන්න පුළුවන්. තෙල් හොඳට පැහෙන්න තියලා අපි බටු ගොඩාක් දාන්න එපා පොඩ්ඩක් වෙනවා කියලා. තෙල් වල ප්‍රමාණයට හරියන්න බටු දා ගන්න. ඒකල අපි මේක හොඳට ක්‍රිස්පියට අඩු ගින්දරේ ගොඩක් වෙලා බෙද ගන්න ඕනේ. එතකොට තමයි මේ බටු ටික හොඳට රසට තියෙන්නේ. ඉතින් දැන් අපි ආපහු යමු අපේ කජු මාළුවට. කජු ටික මේ විදිහට සුද්ධ කරගද්දී පොල් තෙල් ගා ගන්න කියලා මං කිව්වනේ. ඇත්තටම පොල් තෙල් ගාගත්තාම කජු කිරි ගෑවුනාට අර ගොඩාක් තුවාල වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. මගේ නම් අත්වලට මොකුත් වෙන්නේ නැහැ එහෙම ගාගත්තාම. දැන් බටු ටික රන්වන් පාට වෙනකම් බෙදලා තියෙන්නේ. මම පත්තරයකුත් එලා ගත්තා. අපේ බටු ටික බෙදලා තෙල් බේරෙන්න දාන්න. බටු ටික මේ විදිහට හොඳට ක්‍රිස්පියට ටිකක් වෙලා බෙදෙන්න දෙන්න ඕනේ. පේනවනේ පාට මීට වඩා තව චුට්ටක් රන්වන් පාට වෙනකම් බෙදගමු අපි. ඒකල අපි මේක අයින් කරගමු. මෙන්න මේ ගානට ක්‍රිස්පියට බෙදුනහම අපි බටු ටික අයින් කරන්න ඕනේ, බා ගන්න ඕනේ. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. තව ටිකක් වෙලා තිබුණොත් මේක කළු වෙනවා. අනිත් එක මේක නිමෙද්දිත් පාට ටිකක් වෙනස් වෙනවා. ඒ අර තියෙන රස්නෙට. ඒ නිසා අපි දැන් බටු ටික බා ගමු. ඒ වගේම අපි දැන් මේ කජු සුද්ධ කරද්දී දැන් මම මේ මද ටික සුද්ධ කරලා දාගන්නේ
මද උණුසුම් වතුර එකට. මද උණුසුම් වතුර භාජනයකට දාලා මම මේ කජු පියලි ටික දාගන්නේ. මොකද මේකේ තව පොත්තක් තියෙනවා. මේ පොත්ත අපි හිමිට ගලව ගන්න ඕනේ. ඒකට ටිකක් මද උණුසුම් වතුර ඕනේ. නැත්නම් පොත්ත එකට ඇලිලා තියෙන්නේ ගැලවෙන්නේ නැහැ. මේ විදිහට අපි හොඳට හොද ගන්න ගමන්, ඒ කියන්නේ පොඩි කර ගන්න ගමන් අපි මේ කජු මද ටික දැන් ගලව ගන්න තමයි හදන්නේ. ඇත්තටම කජු පොඩි ප්‍රමාණයක් තියෙන. ඉතින් මං හිතුවා ඒකට green peas උත් දාලම උයා ගන්න. මේ තියෙන ප්‍රමාණය අපිට මදි නිසා. තව විශේෂ දෙයක් ඔයගොල්ලෝ කියන්න ඕනේ. මම මේ කරන පළවෙනි වීඩියෝ එක ඇත්තටම මගේ වෙලාවද කොහෙද මම මේ හැම දෙයක්ම හදාගෙන උයන්න ලං වෙද්දී අපිට කරන්ට් එක ගියා. ඉතින් උයන කොටස් නැහැ. උයන පාට් ටික මට ගන්න බැරි වුණා. ඔක්කොම රෙඩි කරලා කපලා කොටලා ඔක්කොම කරාට පස්සේ කරන්ට් එක ගියා. හැබැයි මම අතෑරියේ නෑ. ඔයගොල්ලන්ට මම රෙසිපි දෙකම කියලා දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බටුමෝජු රෙසිපි එක ගැන කතා කරමු. මම මේ බටුමෝජුව හදන්නේ අන්නාසිත් දාලා. අන්නාසි මම පොඩි කියුබ්ස් විදිහට කපා ගන්නවා. ඒ වගේම තක්කාලිත් මම පොඩිවට කොටු කපා ගන්නවා. ඒ දෙකම මම පාවිච්චි කරනවා අපේ බටුමෝජුවට. මම බටු බැදපු තෙල් එකෙන්ම රතු ලුණුයි අවුමිරිසුයි බැදගත්තා. අවුමිරිස් බැදගද්දි මතක තියාගන්න අවුමිරිස් කඩ දෙකට පළලා බැද ගන්න. නැත්නම් ඒක පුපුරනවා. ඒ හින්දා හරිම පරිස්සමෙන් මේ වැඩේ කරගන්න ඕනේ. හරි, මේ ටික කපන ගමන් ඔයගොල්ලෝ අහගන්න බටුමෝජුව හදන හැටි. හොඳ වියලි මැටි හට්ටියක් ගන්න ඕනේ. ඒ මැටි හට්ටිය වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. මොකද අපි මේකට විනාගිරි පාවිච්චි කරනවා. එතකොට සමහර වෙලාවට තිත්තරහකුත් එනවා. ඒ හින්දා අපි හොඳ වියලි මැටි භාජනයක් ලිප තියලා මැටි භාජනය රත් කරගෙන ඒකට අපි අර පෙඟෙන්න තිබුණ අබ ටික අරගෙන හොඳින් අඹර ගන්න ඕනේ. මම ඒක අඹර ගත්තේ මිරිස් ගලේ. ඕනනම් මේක ග්‍රයින්ඩර් ජායකට දාලා අඹර ගන්නත් පුළුවන්. හැබැයි වගේ පොඩි ප්‍රමාණයක් අඹර ගන්න මිරිස් ගල පාවිච්චි කරන එක ලේසි. ඉතින් ඒ විදිහට අඹර ගත්ත පේස්ට් එකයි විනාගිරි මේස හැඳි දෙකකුයි මම ඉස්සෙල්ලාම මේ මැටි භාජනයට දාගෙන ඒක රත් වෙන්න අරිනවා. ඒ රත් වෙද්දී මම ලුණු කුඩු තේ හැඳකුත් සීනි මේස හැඳි දෙකකුත් දාලා හොඳට කලවම් කරනවා. ඒකටම මම ගම්මිරිස් තේ හැඳි කාලකුත් කෑලි මිරිස් මේස හැඳකුත් මිරිස් කුඩු මේස හැඳකුත් දාලා හොඳට ඒක කලවම් කරනවා. ඒ විදිහට කලවම් කරලා මම ඒකට අපේ අන්නාසි ටිකයි තක්කාලි ටිකයි දාගන්නවා. මේ අන්නාසි ටිකයි තක්කාලි ටිකයි දාගෙන ඒක මම විනාඩි 3ක් විතර කුක් කරගන්නවා. මොකද අන්නාසි වල වතුර ගතිය වගේ තියෙන ටික එළියට ආවහම මේක පොඩි උකුවට හැදෙනවා. ඒ කියන්නේ ඒක ග්‍රේවි එකක් වගේ හැදෙනවා. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම මේ ටික දාගෙන ඊළඟට අපි බෙදගත්තු ලුණු සහ අවුමිරිස් ටිකක් දාලා හොඳට කලවම් කරන ගමන් මේකට අපි බටු ටික දාගන්නවා. බෙදගත්ත බටු ටික දාලා කලවම් කරන ගමන් තක්කාලි සෝස් මේසෙන්දි 4ක් විතර මේකට දාලා හොඳට කලවම් කරලා ඒ භාජනයම මන් නිවෙන්න තියෙනවා. මොකද ඒ භාජනය මේක නිමුණාම හරිම රසයි. අපි වෙන භාජනයකට අයින් කරාම සිද්ධ වෙන්නේ ඒ රසයේ අඩුවක් වෙනවා. ඒ කියන්නේ අර නිමෙද්දි ඒකේ අර තියෙන 3-5 ඔක්කොම ඇතුළට අහලා නිවෙන නිසා ඒ භාජනයම නිවෙන්න අරින්න ඕනේ. හරි, මම දැන් ඔයගොල්ලන්ට කජු මාළු උයා ගන්න හැටිත් කියලා දෙන්නම්. අපි කජු ග්‍රෑම් 200ක් විතරනේ තියෙන. ඒකටම green peas ග්‍රෑම් 200කුත් දාලා ලුණු තේ හැඳකුත් කහ තේ හැඳි කාලකුත් අමුතුන පහ තේ හැඳකුත් රම්පේ කරපිංචත් එක්ක කුරුඳු කෑල්ලකුත් දාලා මේකට අපි දිය කිර, එහෙම නැත්නම් අපි දෙවෙනි කිර කියන්නේ, දෙවෙනි කිර හොඳට දාලා ඒකට මදි වගේ නම් වතුරක් දාලා මේ කජු ටික වැහෙන්න තියෙන්න ඕනේ. පැයක් විතර අඩු ගින්දරේ තඹ ගන්න ඕනේ. මේක මෙහෙම තඹ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කොට්ට කජු යද්දිත් පෙඟෙන්න දාලා තියෙනවා, තඹනවා. මේ කජු අමු කජු උනාට ටිකක් හයියයි. එතකොට අර කජු එකේ රසය එන්නේ නැහැ. ඒ නිසා තමයි තඹ ගන්නෙ. හොඳට තැඹුණාම දිය කිරි ඔක්කොම හිඳුනහම මේකට අපි උක්කු මිටි කිරි, එහෙම නැත්නම් පළවෙනි කිර කෝප්පයක් දාගන්නවා. දාලා හොඳට උතුරවා ගන්න ඕනේ. මොකද උතුරවා ගද්දි
අර සාමාන්‍යයෙන් කට්ටිය කජු බ්ලෙන්ඩර් කරලා දානවනේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කජුම දිය වෙලා ඒකට එනවා. හරිම රසයි. හොඳට උතුරව ගන්න ඕනේ. ග්‍රේවි එක ගෑවෙන්න තියෙන ප්‍රමාණයට. හරිම සුවඳයි මේ වෙලාවට ගෙදර. ඕගොල්ලෝ අනිවාර්යෙන් කිරි කජු දැක්කොත් නම් අරන් මේ කජු මාළුව හදලා බලන්න. දවසක් දෙකක් යද්දි අතේ චුට්ටක් හැම යාවි. ඒ වගේ නෙවෙයි හරිම රසවත් කෑමක්. හදලම බලන්න ඕනේ ඒකේ රස. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ බටු මෝජුවයි කජු මාළුවයි රෙසිපි දෙක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. අනිවාර්යෙන් මම පොරොන්දු වෙනවා ඕගොල්ලන්ට මම මේ රෙසිපි දෙක හදන හැටි උයන හැටිත් එක්කම වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් අන්තිමට තියෙනවා කරන්ට් එක ආවට පස්සේ මම හදපු මාළු වල ෆොටෝ එකක් අරගෙන. ඉතින් ඒකත් බලන ගමන් ඕගොල්ලන්ට සුබ දවසක් කියන ගමන් මං ගිහින් එන්නම්. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් අරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න කියන ගමන් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු.